මේ ජීවිතේ නිවන් දකින්නවා නම් පොඩි දේවල් ටිකයි ඕනේ. මේ මිනිස්සු හිතනවා සෝවාන් වෙන එක මහ බැරෑරුම් එකක් කියලා. හැබැයි ඒක අමාරු, ඒක භාවනා කරන්න නැතුව බෑ. සෝවාන් වෙන්න ඕන නම් යා අනිවාර්යෙන් භාවනා කරන්න ඕන. ඔයගොල්ලෝ නිකන් භාවනා කරන්නේ නැතුව හැම කෙනෙක්ම භාවනා කරන්න. පොඩ භාවනා කරන්න ඉච්චරයි. භාවනා කරලා බලන්න මේ ස්වාමින් වහන්සේලා කියන සංසිඳීම මට එනවද කියලා ඔය පින්නතුන්ලා පොඩ්ඩක් කරලා බලන්න. ඔයාලට පොඩි දේවල් ටිකක් මම කියන්න. මේ ටික කරලා බලන්න ජීවිතය. හැබැයි මේ ටික ඔයාලට හිතේවි ඕවා ඉතින් ඔබ වහන්සේලාට හරියයි. අනේ හාඳුරනේ අපිට නම් මේක හරියන්නේ නැහැ කියලා ඔය පින්නතුන්ලාට හිතෙන්න පුළුවන්. ඔය පින්නතුන්ලාට එකපාරටම හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට නම් ඔය කතාව ගෝචරයි. අපි වගේ මේ ගෘහස්ත කාමභෝගී ජීවිතය ගෙවන අපේක්ෂා දල්වගෙන ජීවිතය ඉස්සරහට යන්න දඟලන මේ මහ පොළොවත් එක්ක ඉතා වේගෙන් හැප්පෙන අපි වගේ අයට ඔබ වහන්සේලාගේ ඔය කතාව දිරවන්නේ නැහැ. ඔබ වහන්සේලාට ඕක හරියයි කියලා ඔයාලට හිතේ. නෑ පින්වත්නි, ඔබට වෙන මාර්ගයක් මට වෙන මාර්ගයක් කියලා එකක් නෑ. අපි ඔක්කොම සසරටයි. මේ දුක වළඳ යන ගමනක් තියෙන. ඉස්සරහට ජීවිතේ අතහැරෙනකොටම ඔයාලට මොන වගේ ජීවිතයක් ලැබෙයිද කියලා අපි කවුරුත් දන්නේ නෑනේ. අනිත් එක තමයි අතහැරෙන මට්ටම 12 පාරක් ගලනවා වගේ තාම වේගයෙන් කිට්ටු වෙනවා. මේක අතහැරීම ගැන සැලසුම් නෑ මොකුත්. ඉතින් එහෙම සැලසුම් කරන්න බෑ. එහෙම කවදාවත් සැලසුම් කරන්න යන්නත් එපා. කවදාවත්ම ජීවිතේ පින්නත්නි ඔය පින්නතුන්ලා එහෙම සැලසුමකට යන්න එපා. සත්‍ය අවබෝධය කරා යනවා නම් ඔයාලට එච්චර දේවල් ඕනේ නැහැ. පළවෙනි එක තමයි පින්නත්නි සන්දර්භය ඇතුලේ මාව දකින්න එපා. සිද්ධියක් විදියට විතරක් දකින්න. සිද්ධි වලට ප්‍රශ්න නැහැනේ. පින්වත්නි සිද්ධිය විතරක් දකින්ද ඒ සිද්ධිය ඇතුලේ මාව ඉන්නවා කියලා හිතන්න එපා. ඒතර සිද්ධි තියෙනවා මොකුත්ම නැත්තේ නෑනේ. සිද්ධියක් තියෙනවා. යම් සිදුවීම් ටිකක් සිද්ධ වෙමින් පවතිනවා. ඒ සිදුවීම් ටික කොහොමද වෙන්නේ කියලාත් ඔයගොල්ලෝ හිතන්න කලබල වෙන්න ඕනේ. ඒකට තමයි පටිච්ච සමුප්පාදය කියලා බුද්ධ ශාසනේ බොහොම ගැඹුරු ධර්ම කොටසක් තියෙනවා. ඒක හොඳට ඉගෙන ගන්න. අපි කියපු දේශනාම 30000ක් විතර තියෙනවා. යටත් පිරිසින් 10000ක්වත් පටිච්ච සමුප්පාදය ගැන YouTube එකේ බලන්න. 10000 ඒ පටිච්ච සමුප්පාදයෙන් තේරෙවි මේ සිද්ධිය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සිද්ධිය අපි දෙවියෝ මැව්වවත් මහා බ්‍රහ්මයා හැදුවවත් ඊශ්වරගේ කතාවක් කියලා පිළිගන්නේ නැහැ නේ අපි. අපි ඒක පිළිගන්නේ නැහැ. එතකොට මේ සිද්ධිය කොහොමද හැදිලා තියෙන්නේ කියන එකට ටිකක් බොහොම ඥානයක් ඕන. මේ සිද්ධිය කොහොමද හැදිලා තියෙන්නේ කියලා පටිච්ච සමුප්පාදයෙන් බලන්න. එතකොට මේක සිද්ධියක් තියෙන. හැබැයි සිදුවීමක් තියෙනවා මොකක්වත් ශුන්‍යතාවයක් නැහැ. හිස් නැහැ. හිස් නම් මේ මොනවද තියෙන්නේ පින්නත්? ඔක්කොම හිස් නම් මේ මොනවද තියෙන්නේ? ඒ ඔක්කොම හිස් නැහැනේ. එහෙනම් බුද්ධ ශාසනයේ ශුන්‍යතාවාදී කියන්නේ මොකද්ද? ආත්මසාරයෙන් හිස් මොකුත් නැහැ නෙමෙයි. මම මගේ කියලා ගන්න පුළුවන් ගතියකින් නම් ලෝකෙක අල්ලන්න බෑ මොකුත්. එහෙනම් ඔයාලා මොකද්ද කරන්න ඕන? හැම වෙලාවකම මේ සිද්ධිය ඇතුලේ මං කොතනද ඉන්නේ කියලා හොයන්න එපා. දැන් මම කියන වචන ඇතුලේ ඔයාලව හොයනවනේ. හැම වෙලාවකම ඒ ඔයාලව හොයන්නේ පුද්ගල භාවයේ න අනික තමයි ප්‍රශ්නේ. සම්මා දිට්ඨියෙන් ඇත්තට මේ හාදුරු කියන්නේත් මගේ කතාව නේද කියලා බැලුවම නිවෙනවා. හැම වෙලාවෙම ඒකයි මම කිව්වේ. දැන් ඔබට දෝෂාරෝපණය කරනකොට ඔබ බලන්නේ මේ ස්වාමීන් වහන්සේ මටද බනින්නේ. එතකොට ඉතුරු අයට බැන්නට කමක් නැහැ. මට බැන්නොත් තමයි මම ගිනි ගන්න. මේ වටේම ඉන්න අයට බැන්න කියලා සමහරට ඕගොල්ලන්ට ආස්වාදයක් එන්නත් පුළුවන්. හොඳ වැඩේ. ඔහොම තමයි කතා කරන්නේ. ඊට පස්සේ යනකොටත් කියනවා. අහගත්තනේ හම්දුරු කිව්ව නේද? ඕනේ ඒක එයා ගලපනවා මෙතනයි මහත්ය නැතත් ඒ මහත්යට ගලපනවා. අපරාධයක් ඉන්න තිබ්බේ මෙතන. එතකොට අපි හැම වෙලාවකම බණ ගලපලා තියෙන ලෝකේට වචන ගලපලා තියෙන අපේ සීමාවට. ඒ කියන්නේ අර මේ එන වචන ඇතුලේ ඔයාලව දකින්න එපා. හැම වෙලාවකම ධර්මය තමන් උදෙසායි කියලා විතරක් හිතන්න. එතකොට දැන් අර මේ සිද්ධිය ඇතුලේ මාව පෙනුනොත් එතන ගිනි ගන්නවමයි පින්වත්. එතන ගිනි ගන්නවා. සිද්ධිය ඇතුලේ මාව දකින්න එපා, සිද්ධියක් විතරක් කියලා දකින්න. එතන මේ වචන තියෙනවා. ඒ වචන තුල දෝමනස්සයටපත් වෙන්න ඕන මම ඉන්නවා කියලා හිතන්න එපා. සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධිය කොහොමද? සිද්ධිය තේරුම් ගන්න අපිට මේ දේශනාව මදි. පටිච්ච සමුප්පාදිතා ගැඹුරු සංදර්භයකට යන්න වෙනවා. හරි? එතකොට මේ සිද්ධිය ඇතුලේ තමන්ව දකින්න පින්වත්නි. ඒක තමයි පළවෙනි එක. සිද්ධිය ඇතුලේ තමන්ව දකින්න එපා, ධර්මයේ දකින්න. ඒක තමයි මගේ පළවෙනි එක. එතකොට ඔයාලට පෙනේවි සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධිය සිදු වෙමින් පවතින දෙයක්. ඒක ස්වභාවික කතාවක් එච්චරයි.
ස්වභාවික කතාව. කන් තිබ්බම ඇහෙනවා. ඒක නවත්ත ගන්න බෑ. ඒක ස්වභාවිකයි. ඇස් තිබ්බම පේනවා. රූප නොබල ඉන්නේ. ඒ ස්වභාවිකත්වයට අභියෝගයක් නේ. අපි කවදාවත් කියන්නේ ඔයාලා මේ රූප බලන්න, මේ රූප නොබලා ඉන්න කියලා අපි කියන්නේ කවදාවත්. ඔයා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අය ඔයා ඔහොම ඇන්දේයි. බුද්ධ වචනේ කවදාවත් එහෙම කියන්නේ. ඇයි ඔයා ඔහොම කොණ්ඩේ පිරලා ඉන්නේ? කවදාවත් ඒ කොණ්ඩේ පිර ගන්න එක යා එක කරගත්තා. ඒක නිවනට සම්බන්ධ නැහැනේ. කොණ්ඩේ තිබ්බත් නැතත් නිවනට ඒක අදාළ කමක් නැහැ. බුදු සසුනේ කවදාවත් ආන්නේ නැහැ. ඔයා මෙහි ගේට්ටුවෙන් එනකොට හොඳට කොණ්ඩේ පිරලා ඉන්නේ. ඒ ගැඹුරු බුද්ධ වචනේ වගේ බොළඳ කතා කරන්නේ. කොණ්ඩේ තිබ්බත් එකයි නැතත් එකයි. එයා සුදු ඇඳගෙන ආවත් එකයි කළු ඇඳගෙන ආවත් එකයි. බලන්නේ බුද්ධ ශාසනයේ සත්‍ය අවබෝධයට එයාගේ ඇතුළාන්තයේ ලෑස්තිද. එතකොට ඇතුළාන්තයේ ලෑස්ති කරගන්න නැතුව බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහ හිට ගන්න එපා. ෂර්ට් එක නැති වුණාට කමන්නේ. පින්වත්නි සම්මාදිට්ඨියෙන් හිස් වෙන්න එපා. එතකොට සම්මාදිට්ඨිය නැති තැනක ඔයාලා ෂර්ට් 10ක් ඇඳගෙන આવත් වැඩක් නැහැ. මේ බලන්න ස්වාමීනි මම මේ ඇඟ හොඳටම වැහෙන්න ඇඳගෙන වෙලා තින් මං හරි සංවරයි නේද කියලා ඇහුවාම බුද්ධ ශාසනය ඔළුවනන්නේ ආනේ ඔව් ඔයා සංවරයි කියලා. ඒ බුද්ධ ශාසනයේ සංවරකම පෙන්නන්නේ දිට්ඨි සම්පන්නකමත් එක්ක පැන නගින දෙයක් විදියට මිසක් ඕගොල්ලන්ගේ එළියේ කොණ්ඩේ පිරලා තියෙන විදියට අඳින විදියට මුළු අඟපසඟම වැහෙන්න ඇඳගෙන හිටියත් වැඩක් නැහැ නේ පින්වත්නි. කෙලෙස් සහිත මිනිස්සු ඇඳුම් අතරින් රාගයට නිමිති හොයන්න පුළුවන්. මේ හිත එච්චර දුර්වලයි. මේ හිත එච්චර කෛරාටිකයි. ලස්සනට ඇඳගෙන හිටියා කියලා ඒ රාගයට අදාළ නිමිත් ඇඳුම් අතරින් මවා ගන්න මේ හිත දක්ෂයි. ඒ නිසා ලෝකෙට ඇඳුම් අඳලා වැඩක් නැහැ. සම්පූර්ණයෙන් රාගය නිරුද්ධ වෙන ආකාරයට Tamanගේ సంతානිය හදා ගන්නයි බුද්ධ ශාසනය උදව් කරන්නේ. ඒ උදව්වයි අපි ගන්න ඕන. එතකොට එහෙනම් පළවෙනි එක තමයි ඔය පින්නතුන්ලා සන්දර්භය ඇතුලේ මාව දකින්න එපා. ඒක තමයි පළවෙනි එක. මේ ටික කරලා බලන්න ඊළඟ මාසේ ආය අපි හම්බුනොත් කියන්න අර ඔබ වහන්සේ කියපු එක කළා. මම දැන් සංසිඳෙනවද නැද්ද කියලා එදාට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක මොකද්ද? මේ සන්දර්භයේ සිද්ධි තියෙනවා හැමදාම. ඇස තියෙනකොට රූප පේනවා. ඒක සිද්ධිය. කන තිබ්බම ශබ්ද ඇහෙනවා. ඉතින් මොනව කරන්නද? සිද්ධිය ශබ්ද පාලනය කරන්න පුළුවන්ද අපිට? ඕගොල්ලෝ කොච්චර සල්ලි හම්බ කරත් අමිහිරි ශබ්ද ඇහෙන එක නවත්තන්න පුළුවන්ද? ලෝකෙම ඉන්න ධනවත්ම මිනිස්සයාට පුළුවන්ද අමනාප ශබ්ද ඇහෙන එක නවත්තන්න? ඒක කරන්න බෑ. ඒක ස්වභාවිකයි. මම සල්ලි මෙච්චර වියදම් කරනවා හැබැයි මට අමිහිරි ශබ්ද බෑ මං ඉන්න තැන. කියලා අපිට පුළුවන් ද ලෝකෙම ඇහෙන ශබ්ද නවත්තන්න? කටුක අමිහිරි ශබ්දත් මනාප ශබ්දත් දෙකම කනට ගෝචරයි. ඒකයි කනද ශබ්දේද සකස් වෙලා ඇදලා අන්න සිද්ධිය. හැබැයි මේ සිද්ධිය ඇතුලේ තමන්ව දකින්න එපා. සිද්ධියක් විතරක් දකින්න. යමක් සිදුවෙමින් පවතින බව දකින්න. ඒක ඇතුලේ පුද්ගල භාවය නඩත්තු කරන්න එපා. ඒක පළවෙනි එක. දෙක තමයි ඒ සිද්ධියට මූණ දෙන්න හොඳට හැංගෙන්න එපා. කවදාවත් සිදුවීමෙන් පලා යන්න එපා. ඒක තමයි දෙක. තුන්වෙනි එක මේ සිදුවීම කියන එක දුක විදියට දකින්න. මේ සිදුවීමට මට එකතු වෙන්නේ මමත්වේ නැති වුණත් පින්වත්නි කටුක දුක්සහගත ජීවිතයකට එකතු වෙන්න වෙන එක. හරි මමත්වේ නෑ. නමුත් ආහාර ලැබෙන්නේ නැත්නම් දුක තියෙනවනේ. මමත්වේ නැති වුණත් මේ බඳු සිද්ධියකට මට එකතු වෙන්න වෙච්ච එක දුකක් නේද කියලා දකින්න. ඒක තමයි තුන්වෙනි එක. හතරවෙනි එක තමයි පින්වත්නි එහෙමනම් මේ දුකෙන් මිදෙන්න ඕන නේද කියලා හිතන්න. ඒක තමයි හතරවෙනි එක. පස්වෙනි එක මොකද්ද? පස්වෙනි එක තමයි මේ දුකෙන් මිදෙනවා නම් මොනවද කරන්න ඕන කියලා හිතන්න. එතකොට ඔයාලට තේනේවි ඇහෙන් රූපය පස්සට දුවනවා වෙනුවට මම මගේ ඇතුළාන්තයේ දෙස බලාගෙන ඉන්න ඕන කියලා පෙනේ. ඊළඟ එක ඇතුළාන්තය තුල නිරතුරුව බිඳෙමින් අලුතෙන් හටගන්න ඇතුළාන්තයක් මට තියෙන. ඒ කියන්නේ හැම වෙලාවෙම අලුත් වෙන ඇතුළාන්තයක් කියලා දකින්න. ඊළඟ එක හැම වෙලාවකම අලුත් වෙන ඇතුළාන්තය මට ඕන විදියට තියාගන්න බැරි බව දකින්න. බැරි නම් ඒක අනිත්‍යයි කියලා දකින්න. අනිත්‍ය නම් අනාත්මයි කියලා දකින්න. අනාත්ම නම් ඒ අනාත්මයි කියලා බලපු සිතත් අනිත්‍යයි කියලා බලන්න. එතකොට සෝවාන් වෙනවා. දැන් ඔයගොල්ලෝ හිතාවේ මම ඕක දැන් හදලා කිව්වා කියලා. ඔයාලට එහෙම හිතෙන්න පුළුවන්. මේ දේශනාව අහලා ඔය ටිකම බොජ්ජංග ධර්ම වලට ගලපන්න. මම මේ කියපු ටික ඔයගොල්ලෝ බොජ්ජංග ධර්ම වලට ගලපන්න. එතකොට පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි පින්නත් සිද්ධිය ඇතුලේ මාව දකින්න එපා. සන්දර්භය තුල මාව දකින්න එපා. සිදුවීමක් විදියට විතරක් දකින්න. සිද්ධියක් සිද්ධ වෙමින් පවතින. ඒකට ප්‍රතිචාර නොදක්වා ඉන්නත් එපා. ප්‍රතිචාර දක්වන්න. සිද්ධියට ප්‍රතිචාර දක්වන්න. හැංගෙන්න එපා සිද්ධියේ. සිදුවීම දුකක් විදියට දකින්න. සිදුවීම දුකක් නම් සිදුවෙමින් පවතින එක දුකක් නම් මේකට වඩා වෙන එකක් නැද්ද? වෙන එකක් තියෙනවා. මොකද්ද? අරමුණු පස්සේ දුවන එක නෙමෙයි ඇතුළ දිහා බලන එක කියලා හිතන්න.
එතකොට ඊළඟ එක ඇතුළාන්තයේම නිරතුරුව අලුත් වෙමින් පවතින බව. ඇතුළ අලුත් වෙනවනේ. දැන් මේ වාඩි වෙච්ච ඕගොල්ලන්ගේ ඇතුළාන්තේ නෙමෙයි. බලන්නකෝ මෙතන හරි දැන් සංසුන්නේ. හැබැයි මේ ගේට්ටුවෙන් එළියට ගියාන් පස්සේ ওই සංසුන්කම ඉවරයි. හැම වෙලාවකම අලුත් වෙන බව දකින. හැම වෙලාවම අලුත් වෙනවා නම් ඒ අලුත් වෙන්නේ මොකක් නිසා? අනිත්‍ය නිසා කියලා හිතන්න. අනිත්‍ය නම් ඒක මම මගේ කියලා මට ඕන විදිහට පාලනය කරන්න බැරි බව දකින්න. බැරි නම් ඒක අනාත්මයි කියලා දකින්න. අනාත්මයි කියලා බලාපු සිතක් තියෙන්නේ. ඒ සිතත් ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකින්න. ඒතකොට සිත මැදහත් වෙනවා. දුක ගලන්නෙම නෑ පින්වත්. අනික එහෙම දුක ගලන්නේ නැති වුණාට එහෙම මේ ඔක්කොම ඇතුළාන්තයේ වෙනස් කර ගැනීම නිසා එළිය මොකුත් කරන්න නෑ. ඒ නිසා එළිය වෙනස් කරන්න එපා. ඔය හිටපු විදියටම වෙනද වගේම ලෝකයක් එකයි හොඳයි කම්පාගෙන ඔයාලා ඉස්සරහට යන්න. හැබැයි ඇතුළ මේ විදියට වෙනස් කරගන්න දක්ෂ වෙන්න. ඒතකොට ලස්සන දක්ෂ ශ්‍රාවකත්වයක් බිහි වෙයි.